Yeah, you could be the greatest, you could be the best. You could be the King Kong banging on his chest. You could beat the world, you could beat the war. You could top the Congo banging on his door. You could throw your hands up, you could beat the clock. You could move a mountain, you could break rocks. You could be a master, don't wait for luck. Dedicate yourself and you're gonna find yourself. Standing in the Hall of Fame. Yeah. Hello guys, welcome back to my YouTube channel. I'm from University of Sri Lanka, Department of Business Management. So today we are going to go on a field visit to Selinco Life Insurance in Kodaira. I am Sadhikirni and these are my group members. Hi, I'm Kalisha. I'm Manuttara. I'm Tamasha. I'm Mashani. I'm Ritmi. I'm Kavishka. I'm Prashani. I'm Pavitra. I'm Shashini. I'm Janita. I'm Deeshi. I'm Ilma. In this video, we are going to show you how the Selinco Life Insurance uses management information system for their daily activities. Let's go! So now we have come to Selinco Life Insurance in Kurunegala. So now let's go and do the interview. අවුරුදු 22ක් අපි නම්බර් 1. ඒ කියන්නේ මේ අවුරුද්දෙත් අපි 22 වෙනි වතාවට නම්බර් 1 වුණා. සාමාන්‍යයෙන් කෙනෙකුට අංක 1 කියන දේ ගන්න පුළුවන් නේද? ඕන කෙනෙකුට අංක 1 ගන්න පුළුවන්. හැබැයි ඒක කන්ටිනියු කරගෙන යන්න බෑනේ. එතකොට අපිට කන්ටිනියු කරගෙන යන්න පුළුවන් වෙනවා තියෙන්නේ අපේ තියෙන වත්කම් අපි කස්ටමර්ස්ට කොහොමද ක්ලේම් ගෙවන්නේ? ඒ කියන හේතු මත තමයි අපි නම්බර් 1 වෙලා තියෙන්නේ. එතකොට අපි ලයිෆ් ඉන්ෂුරන්ස් තියෙනවා. කෙටි කාලීනව තියෙනවා, දීර්ඝ කාලීනව තියෙනවා. ඒක අමතරව ඉතිරි කිරීම තියෙනවා. ඒවත් එක්කම කස්ටමර්ස්ට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා එයාලට අපි දෙනවා මේ අපි වල ඩෙකොරේට් ෆැමිලි සවාරි ටීවී එක දැකලා තියෙනවද? ෆැමිලි සවාරි තියෙනවා. එතකොට ඒක අමතරව ස්කෝලර්ෂිප් තියෙනවා ප්‍රණාම ශිෂ්‍යත්ව කියලා. ඒවා හම්බ වෙන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ පොලිසි හෝල්ඩර්ස්ලාට අපේ ඇඩිෂනල් බෙනිෆිට් එකක් විදිහට තමයි හම්බ වෙන්නේ. අපි අනිවාර්යයෙන්ම ඔක්කොම මේ සිස්ටම් එකක් තමයි තියෙන්නේ නෙට්වර්ක් එකක්. එතකොට අපේ හැම කෙනෙක්ද අපේ බ්‍රාන්චස් 263ක් විතර ලංකාවේ තියෙනවා. ඕනම බ්‍රාන්ච් එකකට ගිහිල්ලා ID නම්බර් එක දුන්න සැනින් අපේ කස්ටමර් ලංකාවේ ලෝකේ කොහේ හිටියත් එයාගේ තොරතුරු ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ previous policies මොනවා හරි තියෙනවද? previous මොනවා හරි claim කරලා තියෙනවද? death එකක් වෙලා තියෙනවද? තව කිව්වොත් එහෙම මොනවා හරි ඒගොල්ලන්ගේ family history දැන් අපි කෙනෙක් අපි එක ජොයින් කරනවාම අපි යාගේ සම්පූර්ණ ડોකියුමන්ට් එක ගන්නවානේ. ඩෙන්ටි කාඩ් එක අනිවාර්යෙන් ගන්නවා. ඩෙන්ටි කාඩ් එක තියෙන්න ඕනේ. එතකොට යාට බැංක් බුක් එකක් තියෙන්න ඕනේ. වෙන තව අපි සිග්නේචර් එකක් ටැබ් එකකට ගන්නවා. වෙනම අපි කාඩ් එකක් ගන්නවා. ඒ තොරතුරු ටික ඔක්කොම තියෙන්න ඕනේ. එතකොට යම් හේකින් ඩෙන්ටි කාඩ් එකේ තියෙන ඇඩ්‍රස් එක වෙනස් නම් ඇඩ්‍රස් ප්‍රූව් කරන ડોකියුමන්ට් අපි ගන්නවා. ඒක ලයිට් බිල හස්බන්ඩ් ගෙනන් වයිෆ් නම් ඒක මැරේජ් සර්ටිෆිකේට් එකක් දීලා එහෙම ප්‍රූව් කරන්න ඕනේ. එතකොට ඔයා අහුවා වගේම මේ තොරතුරු ඕන තැනකින් අපි ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතන්නකො කුරුණෑගල අපේ බ්‍රාන්ච් එකේ තමයි පොලිසි හෝල්ඩින් ඉන්නේ කියලා. හැබැයි එයා මොන හරි එකට ක්ලේම් එකකට කොළඹින් ડોකියුමන්ට් ටික බාර දුන්නා කියලා. එතකොට එයාගේ ඩෙන්ටි කාඩ් නම්බර් එක දුන්න සැනින් එහෙන් අපිට මෙසේජ් එකකුත් එනවා අදාළ ඒජන්ට් එක. අපි ඒජන්ට්ලා කියනවා මම කස්ටමර් කෙනෙක් නම් මට එනවා ඔයාගේ මේ නම්බර් එක තුන මේ ඒජන්ට් මේ කස්ටමර් මෙන්න මේ හේතුවක් මත මේ ආසනයකට මෙහෙම ක්ලේම් කරලා ડોකියුමන්ට් එකක් ඒ වගේ නෙට්වර්ක් එකක් තියෙනවා. එකකට එක සම්බන්ධයි. සෑම තොරතුරක්ම අපි ගාව තියෙනවා අවුරුදු 10කට 15කට යන්න තොරතුරු තියෙනවා. සමහර වෙලාවට මෙහෙම වෙනවා. දැන් ඔය ඩෙන්ටි කාඩ් අලුතෙන් හදනවනේ. ඒකට පරණ ඩෙන්ටි කාඩ් වල අංක 9යි අංක 9 වියපුර එහෙමනේ කියන්නේ. දැන් අලුත් ඒවා තියෙනවානේ අංක 12. ඒකට ගොඩක් වෙලාවට මම අලුතෙන් කෙනෙක් අලුත් ඩෙන්ටි කාඩ් එකක් ඉක්පත් වුණාට හැබැයි අපේ සිස්ටම් එක අරහා එයාගේ පරණ තොරතුරු ටික අපිට ගන්න පුළුවන්. ක්ලේම් එකක්
එකක් තිබ්බනම් අහවල් අවුරුද්දේ මෙයාට මේකක් තිබිලා ක්ලේම් එකක් තිබ්බම මෙහෙමයි කියන්නේ ඒ විදිහට හැමදේම තියෙනවා. ඕවර්ගේ සිස්ටම්ස් ඩේලි පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට චැලෙන්ජස් එනවානේ. ඒ කියන්නේ ඒක සමහරවිට බ්‍රේක් ඩවුන් වෙනවා. ඒ වගේ මොනවා හරි වෙලා තියෙනවා. මේක බ්‍රේක් ඩවුන් වෙන එක කියන එක නම් අඩුයි. ගොඩක් වෙලාවට අපි මොනවා හරි අපේ නෙට්වර්ක් එකේ මොනවා හරි අලුතෙන් ඇඩ් කරනවා නම් මොනවා හරි දෙයක් කරනවා අපිට කලින් දෙන්නීමක් කරනවා. ගොඩක් වෙලාවට සැටර්ඩේ සන්ඩේ වගේ තමයි අපි අලුතෙන් අපි තියෙනවා මේ රීසබ්මිෂන් කියලා. ඒ හරහා තමයි අපි අලුතෙන් කස්ටමර් කෙනෙක් ජොයින් කරගෙන එයාගේ ඇප්ලිකේෂන් එක ඔන්ලයින් හදන්නේ. එයාට පොලිසි එකක් දෙන්න. ඒ වගේ වෙලාවට මේ සැටර්ඩේ සන්ඩේ වගේ තමයි ඒවල රිපෙයාරින් යන්නේ. එතකොට අපිට කල්පියක් කියනවා මේ දවස් දෙකේ ලොග් වෙන්න බෑ. මොකද ඉෂුව එකක් තියෙනවා කියලා. එතකොට අපි කරන්නේ සිකුරාදා විතර ෆ්‍රයිඩේ විතර ලොග් වෙලා තියාගන්න ලොග් අවුට් වෙන්න නැතුව. ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් දැන් හදලා තියෙනවානේ. ඒක එහෙම හදනකොට ගොඩක් කොස්ට් එකක් එහෙම යන්නේ නැතිනේ. එතකොට ඒ වගේත් එක්ක ඕකත් එක්ක දැන් කම්පියුටර්ස්ලටත් එක්ක තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද? ඔය වගේ සිස්ටම් එකක් මඩම්ලා පාවිච්චි කරනකොට මේ සිස්ටම් එකක් පාවිච්චි කරනකොට දැන් ගොඩක් වෙලාවට මේ සිස්ටම් එක දැන් අපි යූස් කරාට අලුතෙන් ඇප්ලිකේෂන් එක ඔන්ලයින් ටැබ් එකට ආවේ කොරෝනා එකත් එක්ක. කොවිඩ් එකත් එක්ක තමයි ඒ කොවිඩ් එකත් එක්ක ආපු හොඳ එකක් ඒක. නැත්නම් අපි මේ වගේ ෆෝම් සෙට් එක පුස්සගෙන යන්න ඕනේ. ඉතින් තමයි මේ ඔක්කොම අපි ලියලා කරලා එහෙම ගන්න. දැන් එහෙම නෑ මෙතනින්ම ගන්න පුළුවන්. ඔන්ලයින් යවන්න පුළුවන්. ඒකට පිටරට ඉන්න කෙනෙකුට උනත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඇප්ලිකේෂන් එක ඔන්ලයින් ගෙන්නගෙන යන්න පුළුවන්. මේක ඒතකොට අපි ට්‍රේනින් තියෙනවා මෙහි. විතර කිට් වෙන්න අපේ ඉන්නවා. ඒකට ඒ සියලුම කෙනා හැමෝම තොරතුරු තියෙනවා. අපේ ෆැමිලි වල තොරතුරු ඉඳන් හැමදේම තියෙනවා. අපිට දැන් ඉන්ඩිවිඩුවල් තනි අපිට බලන්න පුළුවන් අපේ තොරතුරු මොනවා හරි එකක් සම්බන්ධයෙන් අපේ බ්‍රාන්චස් වල තියෙනවා. හෙඩ් ඔෆිස් එකකින් නම් ගත්තහම අපේ වැඩ කරන හෙඩ් ඔෆිස් වල තොරතුරු ඕනම බ්‍රාන්ච් එකකින් ගන්න පුළුවන්. එහෙම හදලා තියෙනවා. ඔතොරයිසේෂන් එක තියෙන කෙනාට තමයි පුළුවන් ඇක්සස් වෙන්න. ලිමිට් ඇක්සස් එකකට දෙන්න කෙනා මොනවද ඩීටේල්ස් මොන විශාල නැහැ. ඕනකට මොනවා හරි හදිස්සියකට ඕන බ්‍රාන්ච් එකකට ගිහිල්ලා අපි තොරතුරු ගන්න පුළුවන්. කෙනෙකුට නෙමෙයි අපේම ඉන්න කෙනෙකුට ගන්න හදිස්සිය දැන් මට මෙයාගේ තොරතුරු ගන්න බෑ. අපේ සිස්ටම් එක අපි හැමදාම අපේ එක අප්ඩේට් වෙනවා. දැනුත් අප්ඩේෂන් එකක් යනවා. අපි ලොග් වෙන්න බෑ. යවන්දාම ඒගොල්ලෝ රෙස්ට්‍රික්ෂන් එකක් විතර තියෙනවා. ඒකත් එක්ක බලපුවාම අපි දැන් මාකට් එකේ නම්බර් 1 කියනවානේ. නම්බර් 1 නේ. ඒක කරගන්න අපේ කම්පැනි ගොඩක් බේසක් දාලා. ඒ වෙනුවෙන් අපිට වෙනම ටීම් එකක් ඉන්නවා. ඒක අප්ඩේෂන් එක කියන්නේ කස්ටමර් කෙනෙක් කියලා හිතන්නකො. එයාගේ ෆෝන් එකේ ලොග් වෙලා බලනකොට උන්වහන්සේ හරියට බැරි නා ඊට කස්ටමර් කෙයාර් එකට හරියට කෝල් කරලා එයාට වෙන ඇක්සස් එකක් දෙනවා වේබ් පොත් වල හරියට ලොග් වෙන අවස්ථාවක් ලැබෙනවා. ඒක බලපුවම මේ දැන් ජෙනරේෂන් එකේ දැන් ගොඩක් අය ඉතින් මේක යූස් කරනවා. ඒකත් එක්ක නේද අපේ IT පැත්ත ගොඩක් ඉන්න තියෙනවා ඉතින් දැන් kita mau beli customer starter yang customer starter ini Sea Life Life කියන app එක තමයි. කරන්නේ first stage එක කරලා ඒකෙන් ලැබෙන ප්‍රතිඵල වලට සහ වාසිදායකයි අපිට අපි එහෙම තමයි ලංකාවේ අංක 1 ෆැමිලි සවාරි අපි ටුවර්ස් යන ලේසි නැහැනේ නේද? ඒකෝට ෆැමිලි සවාරි සිලික් වුණාට පස්සේ එයාලා ගෙදර ඉඳන් එයාපෝට් එකට ගිහිල්ලා එතනින් එහාට සියලුම කොස්ටේ කම්පැනි ඉන්නේ. ඒකෝට මේ වගේ දේවල් කරාගෙන කරනවා කියලා කියන්නේ අපිට හොඳ ප්‍රොෆිට් එකක් තියෙන හින්දා.
POS system එකක් තියෙනවා. payments කළා වගේ premium customers ලා pay කළා එහෙම මොකක්ද වෙනම system ඒ කියන්නේ දැන් කස්ටමර් ඇවිල්ලා දැන් කොහෙන් හරි ප්‍රීමියම් එක දැම්මනම් අපිට පහෝදාම අපිට සිස්ටම් එක මේකෙම තියෙනවා ටැබ් එකේම බලන්න පුළුවන්. එතකොට මේක බලන්න පුළුවන් මෙයා පෝස්ට් ඔෆිස් එකකින්ද දාලා තියෙන්නේ. මෙයා ඔන්ලයින්ද දාලා තියෙන්නේ. මෙයා අපේ selling for life branch එකකින්ද දාලා තියෙන්නේ. නැත්නම් අර වගේ අපේ app එකක් කරා එහෙම දාලා තියෙන කෙනෙක් එහෙම බලා ගන්න ඒකට වෙනම app එකක් තියෙනවා. ඒකට අපිට ලොග් වෙලා බලන්න පුළුවන්. ෆස්ට් පේමන්ට් එක ගන්නකොට SMS ගන්න ගන්නකොට ෆස්ට් පේමන්ට් එක ගන්නකොට patient customer ගෙන් සල්ලි ගන්නකොට එයාට මැසේජ් එකක් යනවා අපේ සිස්ටම් එක අපිට එන්න කරන්න පුළුවන් එයා මේ පර්පස් එකට අපිට මෙච්චර මුදලක් දුන්නයි කියන එක. ඒකට එයාගේ මොබයිල් නම්බර් එකට යනවා මැසේජ් එකක් විදිහට ඔයා මෙච්චර මුදලක් අපිට ගෙවුවයි කියලා මේ සඳහා. මේකෙන් පළවෙනි අවස්ථාවේදී මම වෙනවා. ඊට අමතරව අපි ප්‍රීමියම් ගෙවල් කරලා පළවෙනි දෙවියකට මැසේජ් යනවා. නේද? පළවෙනි POS එකේ කියන්නේ පළවෙනි කැෂියර් එකෙන් ගෙවනකොට ආපහු කස්ටමර්ට අපි ස්ලිප් එකක් දෙනවා. ඊට අමතරව මැසේජ් එකක් යනවා. දැන් ඔන්ලයින් පේ කරොත් ඉතින් යානේ සිස්ටම් එකේ එන්ටර් කරන්නේ. ඒ අවස්ථාවේදී යාට වෙන මැසේජ් එකක් ගන්නවා. හැබැයි යා ප්‍රීමියම් එක ගෙවුවට පස්සේ අපිට මේ අපේ සිස්ටම් එකෙන් ලොග් වෙලා අපේ ඉන්න කස්ටමර් මේ දවසේ මෙච්චර මුදලක් ගෙවුවයි කියන එක අපිට බලන්න තියෙනවා. මේ ඉස්සරහ රිසිට් තිබ්බනේ. ඉස්සර රිසිට් එකක් කරලා තමයි අපි සල්ලි ගන්න. දැන් ෆස්ට් පේමන්ට් එකටම අපි රිසිට් එකක් දෙන්නේ නැහැ. අපෙන් යනවා අර සිස්ටම් එකේම OTP නම්බර් එක. ඔයාලට තොරතුරු ටික මෙන්ටර් කරාට පස්සේ ටැබ් එකේ ඔයාලට OTP නම්බරයක් එනවා. ඒ OTP නම්බරේ මට ආපහු දුන්නාට පස්සේ මෙසේජ් එකක් එනවා. thank you very much ඔයාලා පිට එක්කම සම්බන්ධ වුණාට ඔයාගේ selling for life අහවල් account එකට පළවෙනි ප්‍රීමියම් එක විදිහට මෙච්චර මුදලක් මම නම් ඒජන්ට් මගේ නම දාලා මේ වෙලාවේ මේ දවසේ දුන්න කෙනෙක් යනවා. එතකොට ඒ කස්ටමර්ට හොඳයි ඔක්කොම හොඳයි. නෑ කියන්නේ නේ. එතකොට එයාට විශ්වාසය කියන දේ ගොඩනගෙනවා. හැබැයි පළවෙනි ප්‍රීමියම් එක විතරයි අපිට ගන්න පුළුවන්. ඒකවල අපේ සිස්ටම් එකෙන්වත් අපිට ඉඳලා ආපහු ගන්න බෑ. ෆස්ට් ප්‍රීමියම් එකෙන් පස්සේ අපි හදන්න ඕනේ යාට මොකක්ද මෙතඩ් එකක් යාගේ ප්‍රීමියම් එක දාන්න. ඒ කස්ටමර් කෙනෙක් විදිහට ඔයා හිතන්න හොයාගෙන ඉන්නේ ඒකට ඔයාට ඕන නම් පොලිසි එකක් ගන්න. දැන් අපි ඔගේ ඉස්සර අපේ ඔෆිස් එකට එන්න ඕන වෙන්නේ නැහැ. ෆෝන් එක තිබ්බොත් ෆෝන් එකෙන් අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඒකෙදි චෙක් කරන්න පුළුවන් තියෙන පොලිසිස් මොනවද ඔයාගේ රික්වයර්මන්ට් එකට අවශ්‍ය පොලිසි එක වාට සිලෙක්ට් කරලා ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් ලයිෆ් පොලිසි එකක්. ඒ කියන්නේ අච්චර අප්ඩේට් වෙලා තියෙනවා සිස්ටම් එක තමයි. සිස්ටම් කිව්ව සිස්ටම් එක තමයි කියන්නේ. ඒ කියන්නේ දැනුවත් අපිට වයස අපේ ඊළඟ කලින් පරම්පරාවේ පොඩි ගැටලුවක් එන්න පුළුවන් අපේ තියෙන මේවත් එක හැල්ල් කරනකොට. ඒකට විසඳුමක් විදිහට ඒගොල්ලන්ට අපිට පේමන්ට් උනා. යාළුවා ළඟදී මේ පෝස්ට් ඔෆිස් එකේ ගෙවන්න. ඒ හැම ජෙනරේෂන් එකකට කවර් වෙන විදිහ තමයි අපේ කම්පැනි එකේ තියෙන්නේ. ඒගොල්ලෝ දැනුවත් කට්ටියට ඔන්ලයින් කරන්න පුළුවන්, දැනුවත් කරන්න පුළුවන්. ඒක දැනෙන්න කෙනෙක් කමිටි පෝස්ට් ඔෆිස් එකේ ගිහිල්ලා පේමන්ට් එක කරන්න පුළුවන්. කරනකොට පහසුකම් තියෙනවා. දැන් පොඩි මට්ටමේ ඉඳන් හෙල්ප් ගන්නකම් අපේ ප්‍රොපෝසල් එක ඔයාලා කරපු ඇමරිකාවෙන් කස්ටමර් කෙනෙක්ට අපිට කරන්න පුළුවන්. එහෙනම් ප්‍රොපෝසල් එක කම්ප්ලීට් කරලා පොලිසි එක ගන්න පුළුවන්. ඒ වෙලාවේ සිග්නේචර් කරනනේ. ඒකට අපේ සිස්ටම් එකේ සිග්නේචර් එක එතෙන්ට ඒ විදිහට අපි හදන්න තියෙනවා. ඒකයි මගේ සිස්ටම් එකේ උපරිමේම තමයි සිස්ටම් එක. So now we are going back to our university. Bye bye.